හලෝ යාළුවනේ SP පන්තියට සාදරයෙන් පිළිගනිමු. දැන්ම සබස්ක්‍රයිබ් කරලා බෙල් එක ඔබන්න. ආයිබෝන් මගේ ආදරණීය දුවේ පුතේ. ඒ වගේම මේ වෙලාවේ අපිට එකතු වෙලා ඉන්න ආදරණීය දෙමව්පියන්ටත්. අද මේ පැහැදිලි කිරීමෙන් අපි සූදානම් වෙන්නේ ඔයාලට ශිෂ්‍යත්ව විභාගයේදී හමු වෙන හරිම අපූරු ඒ වගේම විනෝදජනක ප්‍රහේලිකාවක් අපි ඔක්කොමලා එකතු වෙලා විසඳන්නයි. මන් දන්නවා දරුවෝ අලුත් දේවල් හොයාගන්න හරිම ආසයි නේද? ඉතින් විභාගයේදී මේ වගේ දිශාවන් ගැන එන ප්‍රශ්න දැක්කම කිසිම බයක් නැතුව හරියටම උත්තරේ හොයාගන්නේ කොහොමද කියලා අද අපි පියවරෙන් පියවර හරිම සරලව කතා කරමු. හරි අපි එනම් වැඩේට බහිමු නේද? සාමාන්‍යයෙන් මේ වගේ දිශාවන් ගැන තියෙන විභාග ප්‍රශ්නයක් දැක්කම අපිට පොඩි කලබලයක් දැනෙනවා තමයි. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි අද ඉඳන් අපි මේක විභාග ප්‍රශ්නයක් විදියට නෙවෙයි දකින්නේ. මේක හරියට අර පොත්වල තියෙන රහස් පරීක්ෂක කතාවක් වගේ දෙයක් විදියට හිතන්නකෝ. හරියටම අපි රහස් පරීක්ෂකයෝ වෙලා එකින් එක ඉංගි හොයාගෙන ගින් ලොකු රහසක් විසඳනවා වගේ වැඩක් තමයි මේක. අපි බලමු නේද කොහොමද කිසිම අමාරුවක් නැතුව මේ රහස විසඳන්නේ කියලා. දැන් ඔයාලට පේනවා ඇති මේ 13 වෙනි ප්‍රශ්නය. මම මේක ටිකක් කෙමින් කියවන්නම්. ඔයාලත් මාත් එක්කම හිතින් මේක මවා ගන්න උත්සාහ කරන්න. සමතලා බිමක ඇඳ ඇති සම චතුරස්‍රයක ශීර්ෂවල PQRS 4 දෙනා සිටින්නේ. මේ ටික ඇහෙද්දී දරුවනේ ඔළුවට එන්න ඕනේ නියම තැනිතලා බිමක්. ඒකේ ඇදලා තියෙනවා සමාන පැති 4ක් තියෙන ලස්සන කොටුවක්. අන්න ඒ කොටුවේ මුළු හතරේ තමයි මේ PQRS කියන යහළුවා 4 දෙනා හිටගෙන ඉන්නේ. හිතා ගන්න පුරුවන් නේද? ඉතින් මේ ප්‍රහේලිකාව විසඳන්න යද්දී අපිට තියෙන වැදගත්ම ආයුධය තමයි දිශාවන් හරියටම අඳුරගන්න එක. ඔය දකුණු පැත්තේ උඩ තියෙන පුංචි මාලිමාව දිහා ටිකක් බලන්නකෝ. ඒකේ ඉංග්‍රීසි N අකුරෙන් උතුරත්, S අකුරෙන් දකුණත්, E වලින් නැගෙනහිරත්, ඒ වගේන W වලින් බටහිරත් පෙන්වනවා. ඉතින් මාලිමාවට අනුව උතුරට කෙලින්ම පහලින් තියෙන්නේ දකුණ නේද? අන්න ඒ වගේම මේ ප්‍රධාන දිශාවන් දෙකක් මැද්දෙන් යන අනුදිශාවනොත් අපි මතක් කරගන්න ඕනේ. දකුණටයි බටහිරටයි මැද්දෙන් ඒ කියන්නේ පහළටයි වම් පැත්තටයි වෙන්න ඇලවෙලා තියෙන දිශාවට අපි කියනවා නිරිත දිශාව කියලා. ඔන්න ඔය ටික හොඳට මතක තියාගන්න. හරි. දැන් තමයි නියම වැඩේ තියෙන්නේ. අපි අර කිව්ව රහස් පරීක්ෂක හෝඩුවාවන් ටික එකින් එක අරගෙන බලමු. පළවෙනි හෝඩුවාව තමයි P ට දකුණින් Q ද කියන එක. ඒ කියන්නේ P ඉන්න තැන ඉඳන් කෙලින්ම පහළට ගියාම තමයි අපේ Q ඉන්නේ. ඊළඟෙන් ගිය Q ට නැගෙනහිරින් R ද කියන එක. ඒ කියන්නේ Q ගේ ඉඳන් කෙලින්ම ඔයාගේ දකුණු අත පැත්තද ඒ කියන්නේ නැගෙනහිරට ගියාම R ව හම් වෙනවා. අන්තිම හෝඩුවාව R ට උතුරින් S ද. පැහැදිලි නේද? R ගේ ඉඳන් කෙලින්ම උඩට ඒ කියන්නේ උතුරු දිශාවට ගියාම S ඉන්නවා. හරියටම අර සිතියමක පාරක් හොයාගෙන යනවා වගේ වැඩක් නේද මේක? ඉතින් ඔයාලට දැන් තේරෙනවා ඇති අපි මේ කියවපු දේවලුයි අපිට දීලා තියෙන රූපයයි කොච්චර අපූර්වට ගැලපෙනවද කියලා. හොඳට බලන්න රූපයේ වම් පැත්තේ උඩ කෙළවරේ P ඉන්නවා. අපි අර කලින් කතා කරපු විදිහටම P ට කෙලින්ම පහලින් ඒ කියන්නේ දකුණු දිශාවෙන් තමයි Q ඉන්නේ. ඊළපස්සේ Q ට දකුණු පසින් ඒ කියන්නේ නැගෙනහිර දිශාවෙන් R ඉන්නෝ. අන්තිමට R ට කෙලින්ම උඩින් උතුරු දිශාවෙන් S ඉන්නවා. ඔන්න බලන්න අපේ කතාවයි රූපයයි දැන් හරියට මේකට මැච් වෙනවා. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ නියමිතව තේරුම් අරගෙන තියෙන්නේ. දැන් තමයි අපේ මෙහෙයුමේ වැදගත්ම හරියට අපි ඇවිත් ඉන්නේ. ප්‍රශ්නේ අන්තිමටම අහලා තියෙන මොකද්ද? Q සිටින්නේ පිළිවෙලින් P ටත් S ටත් කවර දිශාවලින්ද කියලා. ඒ කියන්නේ දර්වනේ අපිට මේකට උත්තර කොටස් දෙකක් ඕනි වෙනවා. පළවෙනි එක තමයි P ගේ තැන ඉඳන් බලද්දි Q ඉන්නේ කුයි පැත්තේද කියන එක. දෙවෙනි එක S ගේ තැන ඉඳන් බලද්දි Q ඉන්නේ කුයි පැත්තේද කියන එක. දැන් තමයි ඔයාලා හිතින් ලොකු විශාලන කණ්ණාඩියක් අරගෙන මේ අකුරු අතර ඉරි ඇඳලා බලන්න සූදානම් වෙන්න ඕනේ. හරි. අපි එනම් පළවෙනි කැල්ල විසඳමු. P ගේ ඉඳන් Q දිහා බලන්නකෝ. P ඉන්නේ උඩ, Q ඉන්නේ කෙලින්ම පහලින්. මාලිමාවට අනුව කෙලින්ම පහළට තියෙන දිශාව මොකක්ද? ඕ, ඒක හරිම ලේසි. ඒ තමයි දකුණ. ඊළඟට S ගේ ඉඳන් Q දිහා බලමු. S ඉන්නේ දකුණු පැත්තේ උඩ කෙළවරේ නේද? හැබැයි Q ඉන්නේ වම් පැත්තේ පහළ කෙළවරේ. ඒ කියන්නේ අපි හරස් අතට. ඒ කියන්නේ පහළට සහ වම් පැත්තට තමයි බලන්න ඕනේ. අපි මුලදිම ඉගෙන ගත්තා නේද? දකුණටත් බටහිරටත් මැද්දෙන් තියෙන ඒ ඇලවෙලා තියෙන දිශාවට කියන්නේ නිරිත කියලා. ඉතින් S ගේ ඉඳන් බලද්දි Q ඉන්නේ නිරිත දිශාවෙන්. දැන් අපි අර රූපේට යටින් දීලා තියෙන පිළිතුරු තුන දිහා බලමු. අපිට දැන් උත්තරයක් ඇවිත් තියෙනවා. ඒ තමයි දකුණ සහ නිරිත කියන එක. අපි බලමු පළවෙනි පිළිතුර. ඒකේ තියෙන්නේ දකුණ ගිනිකොන. ඉතින් ඒක වැරදි නේද? තුන්වෙනි පිළිතුර බැලුවොත් ඒකේ තියෙන්නේ උතුර නිරිත. ඒකත් කොහෙත්ම වෙන්න බෑ. දැන් දෙවෙනි පිළිතුර බලන්න.
දකුණ නිරිත. අන්න හරි. හරියටම හරි. ඒක තමයි අපේ නිවැරදි පිළිතුර වෙන්නේ. දැක්ක නේද මේ විදිහට වැරදි පිළිතුරු කපලා අයින් කරාම අපිට හරිම ලේසියෙන් කිසිම සැකයක් නැතුව නිවැරදි පිළිතුර හොයාගන්න පුළුවන්. තින් මගේ ආදරණීය දුවේ පුතේ ඔයාලා හැමෝටම මගෙන් උණුසුම් සුබ පැතුම්. අපි හැමෝම එකතු වෙලා පියවරෙන් පියවර ගිහින් මේ ප්‍රහේලිකාව හරිම සාර්ථකව විසඳුවා. ඉතින් මේකෙන් ඔයාලට දැන් තේරෙනවා ඇති කොච්චර ලොකු සංකීර්ණ ප්‍රශ්නයක් විභාගයට ආවත් ඒක පුංචි පුංචි කොටස් වලට කඩාගෙන කලබල වෙන්නේ නැතුව එකින් එක අවධානයෙන් බැලුවොත් උත්තරේ හොයන්න එක මහකජ්ජක් නෙවෙයි කියලා. ඊළඟ වතාවේ මේ වගේ ප්‍රශ්නයක් දැක්කම බය වෙන්න එපා. හරියටම දක්ෂ රහස් පරීක්ෂකයෙක් වගේ මේවා විසඳන්න දැන් මගේ දරුවන්ට පුරුවා. එහෙනම් මේ වගේ තවත් අලුත් දේවල් ඉගෙන ගන්න අපි ඉදිරියටත් එකතු වෙමු. අපේ වීඩියෝ එක බැලුවට ස්තුතියි. අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙමු. හැමෝම සබ්ස්ක්‍රයිබ් කරන්න.